අවස්ථාවක් තියෙන කාලගුණෙත් එක්ක පස ගන්නාකට පස්සේ තමයි මේ දරුණු වැස්සක් ආවේ පැය ගානක පැය 3ක වගේ කාලයක් ඇතුළත පේනවනේ කාණු පද්ධති සියල්ල මේ වෙලා දැන් කෙවල් වල මිනිස්සුන්ට වතුර දාලා තියෙන්නේ මහල් නිවාස වලට වතුර දාලා තියෙන්නේ අනුව ගණන් වලින් පස්සේ පේනවනේ මහල් නිවාස ඔක්කොම යට වෙලා තියෙන්නේ තනිකර ෆූල් එකක් වගේ මේ සොයිසාපුර මහල් නිවාස කාණු පද්ධතිය ඔක්කොම අවහිරතා තියෙනවා මේවා අපේ ඉන්න මිනිස්සුන්ගේ දුර්ලභකම් තියෙනවා මේ කුණු දානවා උපතල් දානවා කොට්ටගෙන දැන් පාරේ යනකොට බලන්න පුළුවන් කොට්ට ඇඳන් වල තියෙන කොට්ට තියෙන පාරවල ඒත් ඇත්තටම පැටි වල ගෙවල් අතර මේ සුනගවලට ජනේනවක් නැහැ ගම් වලට අනුරාධපුර පොළොන්නරුව පැත්තේ තමයි වාන් දාන්නේ දැන් මේ මොරටුව පැත්තේ වාන් දාන්න පටන් ගන්න තියෙනවා ඒ තරම් දාරණිපත වර්ෂාව මේ පාර වැඩි මේ නිවාස ඇතුලේ භූමිය නිවාස ඇතුලේ දරුණු ලෙස අපිට පේන ඇති සොයිසාපුර මහල් නිවාස වල පේනවනේ සත්‍යේ මේ වතුර කඳ වහින්නේ නැහැ පාන්දර ඉඳන්ම නිවාස ඇතුලේ වතුර මේ සුමාර කට්ටක් කන්න වෙලා තියෙනවා මේ කාණු පද්ධති වල පිළිසකර කටයුතු සිද්ධ කරා නම් හොඳයි දාල බලධාරීන්ට මේක මතක් කරගෙන ඉන්නවා මේ සම්බන්ධයෙන් පොඩ්ඩක් අවධානය යොමු කරන්න කියලා ගරු ජනාධිපතිතුමන්ටත් නිවාස අධිකාරික සභාපතිතුමන්ට සොයිසාපුර බටහිර කාර්යාලයේ කළමනාකරුතුමන්ට වගේම මොරටුව මහනගර සභාවේ වත්මන් ගරු නගරාධිපතිතුමන්ටත් සොයිසාපුර උතුර සොයිසාපුර දකුණ බාර නාගරික මන්ත්‍රීතුමන්ටත් වත්මන් මේ සම්බන්ධයෙන් සොයා බලා නැති පිළිවෙලක් ගන්න කියලා ගෙවල් 2800කට වැඩි නිවාස ප්‍රමාණයක් තිබෙනවා ඡන්ද කොට්ටාස දෙකක් උතුර සහ දකුණ කියන ගාමෝසයක කොට්ටාස දෙකකට තමයි බෙදලා තියෙන්නේ ඉතින් අසල ගන්නාට පස්සේ තමයි මේ ආකාරයට යට වෙලා තියෙන්නේ මහල් නිවාසයේ මිනිස්සු සෑහෙන පීඩනයකට පත් වෙලා තියෙනවා මේ වෙලාවේ තැනම ජලයෙන් යට වෙලා තියෙන මහල් නිවාස මොකද කාණු වල අක්‍රමිකතාවය හරියට යන්න වතුර ගන්න ගම ගලාගෙන යන්න අවහිර වෙලා තියෙන පේන ඇතිනේ කාණු පද්ධතිය මතනම ජලයෙන් යට වෙලා තියෙන්නේ ඉතින් දරුණු වැස්සක් වැස්සා මං හිතන්නේ වස්නාරේ බලාදෙම ඒක වෙන්නේ නැති මේ තරමට මේ කාණු පද්ධතිය වෙහෙලා තියෙන්නේ වතුර බහින ක්‍රමවේදයක් කඩිනමින් සැලසට හොඳයි කියලා හිතනවා මොකද ඉදිරි වර්ෂාවත් එක්ක ඩෙන්ගු ව්‍යාප්ත වෙන්න පුළුවන් ඒක සොළඟකුත් හැමුවා ගස්සේ මතයෙන් මේ කඩම් වැටලා තියෙනවා සොයිසාපුරට ජලය තමයි සෑහෙන බලපෑමක් කරලා තියෙන්නේ මේ කාණු පද්ධතිය අක්‍රමිකතා අවහිර වෙලා තියෙනවා ගානට පස්සේ තමයි මේ දරුණුවටම පාර වතුර එන්න තියෙනවා මහල් නිවාස භූමිය යට වෙලා තියෙනවා